ආයුබෝවන්. අද මම ඔයාලව හමු වෙන්නේ චොක්ලට් බටර් ක්‍රීම් අයිසින් සාදන ආකාරය පෙන්වන වීඩියෝ එකක් එක්ක. මීට කලින් බටර් ක්‍රීම් අයිසින් හදන ආකාරය සහ බටර් ක්‍රීම් වලින් කේක් එකක් සරසන ආකාරය ඉදිරිපත් කළා. ඒ වගේම ඉදිරි වීඩියෝ වලදී චොක්ලට් කේක් සහ චොක්ලට් බටර් ක්‍රීම් අයිසින් වලින් කේක් සරසන ආකාර රැසක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කේක් අයිසින් කිරීම පිළිබඳව ඔයාලට තියෙන ගැටලු මේ රෙසිපි එක එක්ක මගහැරේවි කියලා හිතනවා. ඒ වගේම මේ අයිසින් එක ලංකාවේ තියෙන සාමාන්‍ය උෂ්ණත්වයේ යටතේ ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඉක්මනින් දිය වෙන්නේ නැහැ. මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් යාළුවෝ එක්ක ෂෙයා කරන්න. මගේ YouTube channel එකට subscribe වෙන්න. දැනටමත් subscribe වෙලා නැතිනම් පමණක් පහළ තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඊට පස්සේ ඒ ළඟින්ම එන සීනුව click කරන්න. දැන් මගේ අලුත්ම වීඩියෝ ඔයාලට ලේසියෙන්ම බලන්න පුළුවන්. දැන් අපි chocolate butter cream හදමු. ඒ සඳහා අවශ්‍ය වෙනවා butter gram 150ක්, icing සීනි gram 350ක්, cocoa powder මේස හැඳි 3ක්, කිරි මේස හැඳි 1 සිට 3 දක්වා, වැනිලා එසෙන්ස් තේ හැඳි 1ක්. මුලින්ම බටර් ටික හොඳටම විනාඩි 5ක් විතර බීට් කරගන්න ඕන. පාට අඩු වෙන තුරුම බීට් කරන්න. මේ වගේ වටේ නිතර පිරිසිදු කරගන්න ඕන. නැවත බීට් කරන්න. දැන් වැනිලා එකතු කරන්න. නැවත බීට් කරගන්න. දැන් කොකෝ පවුඩර් එකතු කරගන්න. පාට කැමති තරමට කොකෝ පවුඩර් එකතු කරගන්න පුළුවන්. ඒ අනුව පාට අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් නැවත බීට් කරන්න. මේ වගේ වටේ නිතර පිරිසිදු කරගන්න ඕන. දැන් අයිසින් සීනි වලින් භාගයක් මුලින්ම එකතු කරගන්න. කිරි මේස හැඳි 1ක් එකතු කරන්න. දැන් ටිකක් කවලම් කරලා හොඳට බීට් කරගන්න ඕන. දැන් ඉතිරි අයිසින් සීනි ටික එකතු කරන්න. තව කිරි මේස හැන්දක් එකතු කරන්න. මදි නම් තව අවශ්‍ය තරමට කිරි එකතු කරගන්න පුළුවන්. හොඳට බීට් කරගන්න. මේ වගේ වටේ පිරිසිදු කරගන්න. නැවත බීට් කරන්න. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත චොක්ලට් බටර් ක්‍රීම් අයිසින්. මේ චොක්ලට් බටර් ක්‍රීම් අයිසින් ඕනෑම කේක් සැරසීමක් සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක්ම රසවත්. මේ අයිසින් එක යොදාගෙන චොක්ලට් කේක් සරසන සරලම ආකාරයේ ඉඳලා
සංකීර්ණ ක්‍රම දක්වා වීඩියෝ රැසක්ම ඉදිරියේදී ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අයිසින් එක ගැන ගැටලු තියෙනව නම් කමෙන්ට් කරන්න. මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මගේ YouTube channel එකට subscribe වෙන්න. නැවතත් මෙවැනිම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.